හදිස්සිද? හදිසි නෑ. හැබැයි මට දැනගන්න ඕනේ මේ වෙනකන් ඔයාගේ පතිවත රැකිලා තිබ්බද කියලා. ඒව මං අකුරටම රැකලා තියෙන්නේ. ඔයාට තියෙන ආදරෙට මම මෙතනට ආවා කියලා ඔයා හිතන්න බෑ මං එහෙම ගෑණියෙක් කියලා. සෝරි ඉතින්. ඒ වුණාට ඔයාට කලින් බෝයිෆ්‍රෙන්ඩ් ඉඳලා තියෙනවනේ. මං කියලා තියෙනවනේ 4 දෙනෙක් හිටියා. 4 දෙනා 4 විදියා. ඒකට පින් සිද්ධ වෙන්න මං රැකුණා. කොල්ලට සොරි වෙනවා. ඒ කොහොමද එහෙම රැකුනේ? මගේ පළවෙනි කෝලේ ක්‍රිකට් පිස් එකනේ. මරුනේ. හොඳට බැට් කරනවා ඇති. පිස්සුදනේ ක්‍රිකට් පිස්සුන්ගේ හැම වෙලාවෙම කටේ තියෙන එකම එක වචනේ. චෑ. අද නම් පිච් එක අවුට්. එහෙම කියලා යනවා. ඉතින් මං රැකුණා. එතකොට දෙවෙනි කොල්ල අපෝ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ෆොටෝග්‍රැෆර්ලා කඩේ තියෙන ෆෝකස් තියා කියලා. එන්ටර් වුණ ගමන් ෆෝකස් තියා කියනවා. ඉතින් මන් රැකුණා. වාසනාවනේ. තුන්වෙනි කටේ තිබු වචනේ මොකද්ද? ඌ බේබද්දේ. බේබද්දුම් කටේම තියෙන වචනයක් තමයි මාවල්ලන් දෙපාඩව මට තනියම යන්න පුළුවන්. අල්ලන්නවත් නැතුව මොන ජල්ලිද? ඉතින් මන් රැකුණා. කුටා පටස්. එතකොට හතරවෙනි අපෝ ඌ පාටයින් පික්නි දුන ඩයල් එක. ඌගේ කටේම තියෙන ලොකේෂන් හරිද කියලා. ඉතින් මොන ජල්ලිද? මන් රැකුණා. මාර ඩයල් නිඳලා තියෙන්නේ. ඔයා නම් ඉතින් හොඳට කන බොන අදින සල්ලිකාරයෙක්නේ. ඉතින් මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අනේ ළමයෝ මං එහෙම සල්ලිකාරයෙක් නෙවෙයි. හැබැයි ගෙදරින්දම ෆෝන් එකකින් ගේමක් ගහලා සැපේ ඉන්න පුළුවන් විදිහට හම්බ කරගෙන ඉන්න. ඔයාට නම් try කරොත් බැරි වෙන එකක් නෑ. ඒ කොහොමද? උනන්දුව තියෙනවා නම් ගෙදරින් නම් ගොඩ යන්න ඔයාට පුළුවන්. ට්‍රේඩින් වලින් ලංකාවේ අංක 1 DSA ඇකඩමියට දැම්ම ජොයින් වෙන්න. මෙයාලා ට්‍රේඩින් තීරිය සුපිරියටම දෙනවා. සිග්නල් ටිකක් හිතටම දෙනවා. තව මොනවද? කුරුණෑගල කඩවත දෙහියත් කණ්ඩිය ෆිසිකල් වගේම ලංකාව පුරාම ඔන්ලයින් පළවෙනි සෙමිනර් එකට ෆ්‍රී ගිහින් බලලා ඔයාම තීරණය කරන්න. ඔයා මාර සල්ලිකාරයෙක් නේ. ඔයාට එතන පොඩ්ඩක් අරුදුනා. සල්ලිකාරයෙක් වුණාට මං රස්තියාදුකාරයෙක්. ඔයාට මං එක්කව පොඩ්ඩක් අමාරුයි. ඒ යන්නේ. අපේ කටේම තියෙන තුන ගහලා වටේ යවන්න කියන්නේ. යාසමන කෙල්ලන්ගෙන් හෙන වදේ සෙල්ලම යුඩින්ම තියෙන්නේ හදේ